බුද්ධිමත් ඡන්ද තමයි අද පාලක පක්ෂයේ තෝරන්න වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි කතා කරන්නේ ඇත්ත ඇති සැටියෙන් කතා කිරීමටයි අපි උත්සාහ ගන්නේ. ඒ තුලත් අපි එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය ගෙන දීමත් ඔබතුමාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් බිහි කිරීමට අපි කැපවීමයි අපේ එකම ආරම්භය. ස්තුතියි. පසුගිය දිනාන්තික කරන්නේ මම වෙනදාට සංවිධානය සමග එක්වලා ශ්‍රීපත ඡන්ද නියෝගකාරයාගේ වැඩ මම සමාජ විද්‍යාලය ඒකදී අපි විශාල අත්දැකීම් රාශියක් ලබා ගත්තා. ඒකදී අපිට පෙනී ගියා අපි තරාති සංකේය වගේ දෙයක් කරන්න උත්සාහ කරනවා. මේ සමාජ විද්‍යාලය තියෙන්නේ රටේ ජනමත වෙනස් කරන්න නෙවෙයි. මුදල් දීලා අපි නඩාරගත්තේ නැහැ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝ කියන්නේ හදවතින්ම අපි එක්සත් ජාතික පක්ෂයක රැඳිලා ඉන්නයි. පිළිගරපු මතය මේ රටේ දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රැකියාවෙන් පිළිගන්න අද වෙනකොට ඒගොල්ලෝ සමාජ විද්‍යාලය අපිට පාලනය කරන්න පටන් ගන්නවා. කණ්ඩායමක් කාන්තා කණ්ඩායම නියෝජනය කරන්න අපි ග්‍රීන් ෆෝස් කියන සංවිධානය ඇතුළේ හිටියේ මම. ග්‍රීන් ෆෝස් කියන සංවිධානය ඇතුළේ හිටියේ. නමුත් මම තනියෙන් තරඟ කරන්න ඕනේ. ග්‍රීන් ෆෝස් එක ඇතුළේ ඉඳලා. නමුත් මම මෙතෙන්ට ඇවිල්ලා මේ තුෂාර අනියාරච්චි මහතා සහ සමන් නතාවදේ මහතා අපිව කණ්ඩායමක් විදිහට එකතු කරාම කණ්ඩායමක් විදිහට එකතු කරාට පස්සේ අපිට දැනගන්න මේ කියන්නේ අපිට හඳුනගන්න පුළුවන් වුණා මේ රටේ මේ ආණ්ඩුව පෙරලපු මුල් කුටු ටික ඉන්නේ මෙතන කියලා. ඊට පස්සේ අපි එකතු වෙලා හදාගත්ත golden green era කියන ඒ කියන්නේ මෙතන රජපුත්තු ඉන්න රජදූලා ඉන්න සංවිධානයක්. දැන් ඇත්තටම අපි බය නැහැ. මොකද ගිය ඡන්දෙදී මට කෙලින්ම ගණිකාවක් විදිහට තමයි මාව ඉදිරිපත් කරේ මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම විසින් Facebook එක ඇතුලේ. ගෘහණියක් විදිහට මම රටේ ඇත්ත తত্ত্বය පහදලා දෙනකොට Facebook එක ඇතුලේ ඇත්තටම ඒ වගේ වෙනකොට කාන්තා නියෝජනය අඩු වෙනවා. හැම කාන්තාවක්ම මම බලනකොට අත ඉන්න කෙනා හෙට නැහැ. ඒගොල්ලෝගේ ප්‍රොෆයිල් එක බහලා දාලා ඒගොල්ලෝ ගිහිල්ලා. නමුත් අපි මම මේ කියන්නේ මෙතන ඉන්න 3-4 දෙනෙක් අපි බය නැතුව ඉස්සරහටම ආවා. ඇත්තටම මම හිතනවා මේ රටක් හරි දේශයක් කොහේ හරි ඒ කියන්නේ ළමයි හම්බ වෙනවා නම් අපිට ළමයිව හදනවා නම් අපිට පුළුවන් රට හදන්න. නමුත්